මට රිසල්ට් එකක් හම්බ වුණා හොඳ බොඩි ලෝෂන් වර්ග මම කියන්නම්. මස්ලින් එකේ ඇලෝ ෆ්‍රෙෂ් බොඩි ලෝෂන් එක වගේම හෙල්දි බ්‍රයිට් බොඩි ලෝෂන් එකේ ඔරෙන්ජ් කලර් බොටල් එක. ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක්ට ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. Hi, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මම ගොඩක් කාලයකට පස්සේ තමයි YouTube වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුවේ. ඒකත් ටිකක් වෙනස් ටොපික් එකක් ගැන. ඒ තමයි ස්කින් කෙයාර්. ස්කින් කෙයාර් ගැන කතා කරද්දී අපිට ගොඩාක් දේවල් මතක් වෙනවනේ. ඒකෙන් එකක් තමයි අපේ බොඩි කෙයාර් රූටින් එක. බොඩි කෙයාර් රූටින් එකෙනුත් මම අද කතා කරන්න යන්නේ බොඩි ලෝෂන් ගැන. මුලින්ම කියන්න ඕන මම ස්කින් කෙයාර් සම්බන්ධව එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. හැබැයි මට පුළුවන් මගේ එක්ස්පීරියන්සස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම ස්කූල් යන කාලේ ඉඳන් දැන් වෙනකන් එක දිගටම බොඩි ලෝෂන්ස් වර්ග ගොඩාක් යූස් කරලා තියෙනවා. ඒ වගේම මට රිසල්ට් එකක් හම්බ වුණා හොඳ බොඩි ලෝෂන් වර්ග මම කියන්නම්. මුලින්ම ගොඩාක් අය දැනටත් යූස් කරලා තියෙන බ්‍රෑන්ඩ් එකක් ගැන අපි කතා කරමු. ඒ තමයි වැස්ලින්. දැනට මං ගාව තියෙන වැස්ලින් එකේ ඇලෝ ෆ්‍රෙෂ් බොඩි ලෝෂන් එක වගේම හෙල්දි බ්‍රයිට් බොඩි ලෝෂන් එක විතරයි. මීට අමතරව මම මේක යූස් කරලා තියෙනවා yellow color bottle එක, ඒ වගේම cocoa butter අර brown color bottle එක. අලුතෙන් යාලගේ ලොන්ච් කරලා තියෙන බොඩි ලෝෂන් වර්ග දෙකේ ස්මෙල් එකත් ගොඩක් හොඳයි. ඔක්කොගෙම මගේ ෆේවරිට් තමයි මෙන්න මේ වැස්ලින් ඇලෝ ෆ්‍රෙෂ් බොඩි ලෝෂන් එක. මොකද මේකේ ස්කින් එක හොඳට මොයිස්චරයිස් කරනවා. මම ගොඩක් කාලයක් තිස්සේ මේක යූස් කරනවා. මොකද පැය 4-5ක් වගේ යනකම් ස්කින් එකේ මොයිස්චරයිස් එක තියාගන්න මේ බොඩි ලෝෂන් එකට පුළුවන්. ඒ නිසා මගේ ෆේවරිට් වැස්ලින් බොඩි ලෝෂන් එක ඇහුවොත් ඒ ඇලෝ ෆ්‍රෙෂ් බොඩි ලෝෂන් එක. මීට අමතරව මම නේචර් සීක්‍රට් එකේ බොඩි ලෝෂන් වර්ග දෙක තුනක්ම යූස් කරලා තියෙනවා. ඒ අතරින් මෙන්න මේක තමයි දැනට මං ගාව තියෙන්නේ. මේකේ ඔරෙන්ජ් කලර් එක, ඒ වගේම රෙඩ් කලර් බොටල් එකත් මම යූස් කරලා තියෙනවා. මේක කොකෝා බටර් ප්ලස් ඇලෝවෙරා කියලා තමයි තියෙන්නේ. මේකේ සුවඳට මම ගොඩක් කැමතියි. ඒක නිසා තමයි මේක යූස් කරන්නේ. මේක මම දැනට යූස් කරන්න අරගෙන මාස 3ක් වගේ තමයි වෙන්නේ. ඊට කලින් මම යූස් කළේ මේකේ ඔරෙන්ජ් කලර් බොටල් එක. නේචර් සීක්‍රට් එකේ ප්‍රොඩක්ට්ස් මම ගොඩක් කාලයක් තිස්සේ යූස් කරලා තියෙනවා. ඉතින් මම මාස 3ක් වුණත් මේක යූස් කරන්න අරගෙන මම හිතනවා මේක ගොඩක් හොඳයි කියලා. ඊළඟට මම කියන්න යන ප්‍රොඩක්ට්ස් දෙකම මට ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරපු ප්‍රොඩක්ට්ස්. මගේ ස්කින් එක ඩ්‍රයි නිසා කාලයකට කලින් ડોක්ටර්ස්ලා මට රෙකමන්ඩ් කරපු ප්‍රොඩක්ට්ස් තාම මං ගාව තියෙනවා. මම ඒවා තාම යූස් කරනවා. හැබැයි හැමදාම නෙවෙයි. සාමාන්‍යයෙන් ස්කින් එක ඩ්‍රයි වගේ කියලා දැනුණාම මම ඒක යූස් කරනවා. ඒ අතරින් පළවෙනි එක තමයි මෙන්න මේ Aqua Soft මොයිස්චරයිසිං ලෝෂන් එක. මම මේක එක දිගටම මාසයක් යූස් කරා. එතනින් පස්සේ ස්කින් එක ඩ්‍රයි වගේ හිතුනොත් විතරයි මම මේක යූස් කරන්නේ. ඇත්තටම මේක ගොඩාක් හොඳයි ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක්ට ස්කින් එක මොයිස්චරයිස් කරගන්න පුළුවන්. මට ડોක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරපු ප්‍රොඩක්ට් එකක් මේක. ડોක්ටර් කෙනෙක්ගේ ආහාර යූස් කරනවා නම් හොඳයි. තවත් ડોක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරපු ප්‍රොඩක්ට් එකක් තමයි ඩර්මට්‍රීට් එකේ මොයිස්චරයිසිං ලෝෂන් එක. මේක ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක්ට ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. මේක මෙන්ෂන් කරලාම තියෙනවා ඩ්‍රයි සෙන්සිටිව් ස්කින් තියෙන කෙනෙක්ට මේක යූස් කරන්න පුළුවන් කියලා. හැබැයි ડોක්ටර් රෙකමෙන්ඩේෂන් එකක් යටතේ තමයි මම මේක යූස් කරේ. මේකේ ප්‍රයිස් එක වුණා රුපියල් 2980ක්. ෆාමසි එකකින් තමයි මම මේක ගත්තේ. මං ගාව දැනට තියෙන තවත් මොයිස්චරයිස් ලෝෂන් එකක් තමයි මේ ජොන්සන්ස් එකේ මොයිස්චරයිසිං ක්‍රීම් එක. මේකේ සුවඳට මම ගොඩාක් කැමතියි. ඒකයි මම මේක යූස් කරන්නේ. ඒ වගේම මේක ස්කින් එක මොයිස්චර් කරගන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මම මේක යූස් කරන්නේ මේකේ තියෙන සුවඳ නිසා. ඉතින් ඔන්න ඔය බොඩි ලෝෂන් තමයි මම කාලයක් තිස්සේ යූස් කරලා තියෙන්නේ. වගේම දැනටත් මං ගාව තියෙන්නේ. ඒ වගේම මට හොඳ රිසල්ට්ස් තියෙනවා ස්කින් එකේ ඩ්‍රයිනස් එක නැති කරගන්න. ඒ වගේම ස්කින් එක මොයිස්චරයිස් කරගන්න මට ගොඩාක් උදව් වෙලා තියෙනවා මේ බොඩි ලෝෂන්. ඒ වගේම කියන්න ඕන බොඩි ලෝෂන් එකක් විතරක් යූස් කරාට අපේ ස්කින් එකට ලොකු ඉෆෙක්ට් එකක් ගන්න බෑ. ඒකට බොඩි කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න ඕන. ඒක තමයි ගොඩක් අය කියන්නේ අපි බොඩි ලෝෂන් එකක් යූස් කරාට රිසල්ට්ස් නැහැ කියලා. රිසල්ට්ස් එන්න නම් බොඩි ලෝෂන් එකක් විතරක් යූස් කරලා මදි. ඒකට බොඩි කෙයාර් රූටින් එකක් තියෙන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. ඉතින් මගේ ඒ එක්ස්පීරියන්ස් එකත් මම ඉස්සරහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එහෙනම් ගොඩාක් ස්තුතියි මාව අහගෙන හිටියට. ඉස්සරහටත් මම මගේ එක්ස්පීරියන්සස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. බයි.